නියමයි 6යි ඉස්සරහටම 6යි බං කවයිඩ් වෙන්නේ 6යිද අඩෝ 6යි බං hello friends අදත් ඔයගොල්ලෝ හැම කෙනෙක්ම පිළිගන්නවා ප්ලේවර් ගේමින් YouTube channel එකේ තවත් අලුත් ගේමින් වීඩියෝ එකකට. ඉතින් අද මම අරගෙන ආවේ අපේ T10 World Cup series එකේ දෙවෙනි මැච් එක. දෙවෙනි මැච් එක තමයි අද අරගෙන ආවේ. අපි අය ඉස්සෙල්ලා බෝල් කරා පෙන්වල්ට ස්කෝඩ් එක අපිට දැන් බැට් කරන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අපි බැට් කරමු. අපිට 91ක් තමයි ගන්න ඕන. 92ක් ගන්න ඕන. අපි බලමු අපිට මේ මැච් එකත් වින් කරන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මේ පළවෙනි මැච් එක බලපු නැති කෙනෙක් නම් මතක් කරනවා බලන්න. එතකොට තව ටිකක් හොඳයිනේ. හරි. මේක දෙවෙනි මැච් එක. ඉතින් පළවෙනි මැච් එක කලින් ගහුවා. මේ අපේ World Cup series එකේ දෙවෙනි මැච් එක. බලමු අපිට කොච්චර දුර යන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඩිෆිකල්ටි එක මම ඔයාලට කිව්වා කලින් වීඩියෝ එකේ. හරි. පැතුම් ගහලා නැහැ 5යි ගහලා තියෙන්නේ. අපි මේ හොඳ ෂොට් එකක් ගහමු. ඉතින් මේ පටන් ගද්දිම පොඩි ලැග් එකක් යනවා. මම කලින් වීඩියෝ එකේ කිව්වා. චුටි ලැග් එකක් යනවා. ඒක ටික වෙලාවක් ඇද්දි හරියනවා හැබැයි. පළවෙනි ඕවර් දෙක අපි පුළුවන් තරම් පිච්චර් සෙටල් වෙන්න ඕන. නැත්තම් අමාරුයි ගහන්න. කයි නැත්තම් යන්නේ නැහැ බෝල්. ටයිමින් තියාගන්න හැම පට්ට අමාරුයි. ඉතින් මේ මතක් කරනවා channel එකට අලුත් අය තමයි ගොඩක් ඉන්නේ. subscribe කරලා පොඩි help එකක් දෙන්න කියලා. හරි. අර උදේ මේ subscribe කරලා පොඩි help එකක් දෙන්න කියලා. මොකද channel එකේ sub ලා නැහැ. ඇත්තෙම නැහැ sub ලා. ඒකින්ද මේ පුළුවන් නම් channel එක subscribe කරලා පොඩි help එකක් දෙන්න. දිගටම gameplays කියනවා. අඩෝ සික්කම් පැතුම්ගෙන් මට ගහන්න බෑ අප්පා. අඩු ලකුණු ගණන් වල තමයි අවුට් වෙන්නේ. ෂී ඒක ඇත්තටම මගේ වැරද්ද. කමන්නේ. ඉතින් මේ මම මේකේ මේ ප්ලේ කරන ඩොට් බෝල්ස් එහෙම කට් කරලා තමයි ඔයාලට දාන්නේ. මොකද අපරාධ වීඩියෝ එක ඩික් කරනවා ඔයාලටත් මේ තේරෙනවටත් බලන්න කම්මැලි. ඒකින් හින්දා මම ඒ ඩොට් බෝල්ස් ටික කට් කරලා දාන්න ගොඩක් වෙලාවට තියන්න ඕන එකක් නම් මම තියනවා. නියම ෂොට් එකක් එක නියමයි. මම ඔය ෂොට් වල ටිකේ නම් මෙහෙම දන්නේ නැහැ වැඩි හරිද. ඒකින් දවුලක් හිතන්න එපා. නම් මෙහෙම දන්නේ නැහැ. දුවන්න බෑ රන් අවුට් වෙන්න බෑ. පයි අඩෝ විකට් එක කෙලින් එනේවර මට ඒක ගහන්න බෑ. ටයිමින් යනවා අවුල්. ඉතින් කලින් මැච් එකෙත් ඔයාලා මේ දකින්න ඇති මම ෂොට් ගහන්න කියලා මම අවුට් වෙන විකට් එක බෝලේ වැදිලා. අපරාධ මට ඒක නොගහ ඉඳ තිබ්බා. විකට් දෙකක් ගියා ෆස්ට් ඕවරේ. කලිනුත් එහෙමද මන්ද කලින් මැච් එකේ. සෝරි ෆස්ට් පවර් ප්ලේ එකේ ෆස්ට් ඕවරේ නෙමෙයි කලින් පවර් ප්ලේ එකේ විකට් දෙකක්ම ගියා. දැනට තව කීයක් යයිද දන්නේ නැහැ. ගෝල් රාබුවම් 4. මට දැන් 6යි ගහලා තියෙන්නේ. සෝරි 6ක් ගහලා තියෙන්නේ. ඉතින් ගාපු ෂොට් එක දකින්න ඇති. හැබැයි බෝලේ වෙනුන්නේ නැහැ. ඒකයි මම 4ක් කියලා කිව්වා. බලන්න ඕනේ නැහැ වැඩි. කට්ටයක් ගහලානේ මේ පාර. පොර. move inside pitch. අන්දේලාට විකට් එක වැදුන්නේ.
ඕක තමයි මට එපා වෙන බෝල් අප්පා. ඕකෙන් තමයි වැඩිපුර අවුට් වෙන්නේ. නියමයි. තුන්වෙනි ඕවරේ පාරු දාන්නේ විකට් එකක් ගත්ත එක. විකට් එකක් නෙමෙයි ඉතින් දෙන්නම් විකට් ගත්තනේ මට අමතක වුණා. නියමයි 4යි. කුසල් පෙරේරා නියමයි. කුසල් පෙරේරාගේ මේ සුපර් ෂොට් එකක් තියෙනවා. මේක මම කැමතියි. ලෙසියෙන් අවුට් වෙන්නේ කියන්නේ අර එක එක පිස්සු ෂොට් නෙමෙයි තියෙන්නේ නිකන් සුපර් ෂොට් ටිකක් තියෙනවා. ඒකින්ද ගහන්න ලේසි. ඔකට නියමයි 6යි ඉස්සරහටම 6යි බං. නියමයි මම හිතුවා 4යි කියලා ඒ උනාට 6ක් ගියා. චුට්ටක් බලමු අපි එකත්. ඇති ඕනේ නියමයි. කලින් මැච් එකත් ගහුවද මම මට මතක නැහැ. වයිඩ් වෙන්නේ 6යිද අඩෝ 6යි බං. ඉස්සරහට 6 ඒව ගහනවා වෙන්න පිට නියමයි 6 2යි බෝල් 6කින් 23යි. වඩා ගන්නවා. ඔකට යන්න දෙනවද? ඔකට ගහනවා. ගහමු. මේ පාර 4යි නේ. 4 අවුලන්නේ. මු ලෙග් එකට ෆීල්ඩ් එක හදලා ඔෆ් එකට බෝල් කරන්න එපා. ගුඩ් ක්ලියර්. මේ කමිල් මිෂාරේ ෂොට් එක මට එච්චර සෙට් නෑ ඔය. මේක වැදුනා නම් කැච්. මෙහා පැත්තේ එකක් ඉන්නවා. ඊළඟ මැච් එක අයින් කරන්න ඕන කමිල් මිෂාරේ. අඩෝ අර බලපන් ඉතින් ටයිම් එකකින් දැන් අපරාධ ඕවරේ. ලකුණු කොටක් ගහන්න දිනවා. නියමයි 4ක් ගැහුවා. ග්‍රේට් ෂොට් කියන්නේ ඩොට් බෝල් 4ක් ගහලා 4 නෙමෙයි 3ක්. නේ 4ක්. ඩොට් බෝල් 4ක් ගහලා එක 4ක් ගහපුවම නේ මන්ද. හරි 2යි 4 2යි. නියමයි. අවුලන්නේ ඩොට් බෝල් වලට ගැහුවා. ලකුණු 8ක් 10ක් ගත්තා නම් ඇති ඇත්තට මේක ඕවර් එකකින් එහෙම ලොකුවටම යන්න ඕනේ නැහැ. 9 වෙනි ඕවරේ 10 වෙනි ඕවරේ තමයි ටිකක් මේ ගහන්න ඕනේ ඒකට. inside edge time out yani time late. ඉතින් පාර වාහන එහෙම යනවා වලට ඇහෙනවා ඇති. මාර වාහන කෝගයක් යන්නේ. නියමයි දුවන්න පුළුවන්නේ. 1 පුළුවන්. අනුදයන් නම් ගහන්න පුළුවන් ඊසි ඊසි කියලා මම කලින් එකෙත් මම කරගත්තේ. හතරයි නියමයි. ඒ පැත්තට ෆීල්ඩර්ස්ලා දාන්නෙත් නැහැ ඉතින් මම ඒ පැත්තටම ගහනවා. අනිත් ඕනේ නැති පැති හැම පැත්තකටම ෆීල්ඩර්ස්ලා දාලා දිනවා. ඕනේ පැති වලට දාලා නැහැ. ඉතින් මම ඒ පැත්තටම ගහනවා. නියමයි තවත් 4ක්. ඉතින් මේ වීඩියෝ එක මම කට් කර තමයි දාන්නේ. තනින් මේ ඩොට් බෝල්ස් අනම්මනම් අයින් කරලා දාලා තමයි දාන්නේ. අයින් කරලා දාන්නේ මොකද කාලේ අපරාධි මම කලිනුත් කිව්වනේ. ඔයාලගේ වෙලාවත් අපරාධි මගේ වෙලාවත් අපරාධි. ගුරුට වීඩියෝ එකක් දික් වෙනවා. නියමයි තවත් 4ක්. මේ මැච් එක ගහන්න වෙන වැඩක් නැහැ.
විකට් එකක් අරගෙන ඉන්නේ පොර. අවුලක් නෑ. ඔන්න ඔය පැති වලට ගහන්න නිකන් බොරුවට. විකට් එක යවා ගන්න ඕනේ නෑ. මේ පැති වලට ගහලා. ෂේප් එකේ ලකුණු තියෙද්දි. මේවයි කුසල් පෙරේරා 13න් 44යි. මේමයි. ඉතින් මේ ඔයාලත් මේ ගේම් එක ගහනවාද කියලා කමෙන්ට් කරගෙන යන්න. මම ගහන්නේ ඇත්තටම ගේම් චේන්ජර් 5 version 3 ගහන්නේ මම. මේමයි 6යිද නෑ 4යි. මම version 3 තමයි ගහන්නේ. අනිත් version ගහන්න බෑ මගේ ෆෝන් එකේ ලැග් වෙනවා. ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දැම්මට පස්සේ පට්ට අමාරුයි ගහන්න. ඒකින් තමයි මේ version එක තමයි ගහන්නේ. version 3. මීට වැඩි හොඳ version තියෙනවා. ඔයාලගේ ෆෝන් එකේ ස්පේස් එකත් එක්ක බලන්න. 4GB RAM 3GB RAM වගේ තියෙනවා නම් අලුත් version එකක් ඔයාලා ගහන්න පුළුවන්. dot balls 2යි අයියෝ අපරාධේ හයියෙන් ගැහුවේ ටයිමින් ගියා. ඔන්න ගහන්න ඕනේ ඔකට. ඕකන ඉතින් බැරි. හවුද මාර වෙලා වන්නේ කොගේ ඔක් කියන්න. ඔව් මල්ලා මාර නම් තියෙන්නේ මල්ලයි කොල්ලයි බල්ලයි එකයි දෙයක් දුවන්න පුළුවන්. මේ උනාට දුවන්නේ ඕන්නේ. කුසල් පෙරේරාගෙන් ගහමු. නියමයි 4යි. තව ලකුණු 2යි ඕන අර්ධ ශතකයට. අර්ධ ශතකයට ගහලා මැච් එකත් වින් කරාම තමයි ගැම්ම. කොහොමද කවද මේ වගේ වර්ල්ඩ් කප් ආයි දකින්න වෙයිද දන්නේ නැහැ නේ. උයි වැදුන්නේ නෙමෙයි ටච් උන්නේ. ටච් උන්නේ නේ මේ ටච් කරන්න පුළුවන් හැබැයි ලේට් වෙනවා ටයිම්. නියමයි 6යිද නෑ 4යි. නියමයි. අනේ නම් අර්ධ ශතකේ හරි. අර්ධ ශතකේ හරි එහෙනම් බෝල් 18න් ගැහුවා. ස්ට්‍රයික් රේට් එක 280 ගානක් නේ. නියමයි. ඉතින් මේ මගේ RAM එක 2 මම කලින් වීඩියෝ එකත් කිව්වා ලැග් වෙනවා වගේ දන්නේ නැහැ. තනින් තන පොඩ්ඩක් ලැග් වෙනවා ඇති. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ලැග් වෙනවා ඇති මේ RAM එක 2. ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඉතින් මට තියෙන්නේ මේක. ඉතින් මේකෙන් තමයි ගහන්නේ. හරි. තවත් 4ක් ගැහුවා. හොඳ වෙලාවට විකට් තියෙනවා. in swing out swing. white umpire white niyana bet එකේ වැදුනේ ඒක. මේකෙන් ගහනවාද මට ගහන්නත් හිතෙනවා බෑ කියලාත් හිතෙනවා. ගහමු. නියමයි 4යි. මම හිතුවේ 6යි කියලා. 4යි. ලකුණු 4යි. මැච් එක නම් easy lazy win කරන්න lazy මේ මැච් එක නම් තවත් 4 ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න ගේම් ප්ලේ එක හොඳයිද නරකයිද අඩුපාඩු. එතකොට මට වැරදි හදාගෙන ගේම් ප්ලේස් ගේන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ඔයාලා ගහලා තියෙනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.
මේ ගේම් එක ගහනවා නම් මේ ගේම් එක අලුත් version ගොඩක් තියෙනවා. ඒ අලුත් version එක ගහන්න මේ version එකට වැඩිය අලුත් version තමයි. මේ අලුත් version තමයි හොඳ. අලුත් version එක ගහන්න. ඉතින් මට ගහන්න පුළුවන් මේ version එක. ඒකයි මම මේ version එක ගහන්නේ. තවත් 4ක් ගහුවා. ලකුණු කීයක්ද ඕන තව? ලකුණු 3යි ඕන. මේ ඕවරේ බෝල් තුනට ලකුණු 13යි. ස්ලෝ බෝලයක් ඉන්නේ. අයියෝ. බා. එතන චුට්ටක් ලැග් වුණා ඒකයි උනේ. ගොඩක් ගියේ නෑ. මෙල්ලාලෙන් ගහනවාද? අපි කුසල් පෙරේරාෙන් ගහමු ලාස්. අන්තිම ලකුණු ටික. පොඩි ලැග් එකක් නම් ගියා. හරි ඔන්න එහෙනම් ලාස්ට් බෝල් එනවා. සූටා ලාස්ට් බෝල් යවන්න එහෙනම්. හරි මං කුසල් පෙරේරාෙන් ගහන්නේ හදුවා ලාස්ට් ට්‍රාන්ස් ටික. අන්තිම ලකුණු 3ක් නේ ඕන. ඒ ටික මං කුසල් පෙරේරාෙන් ගහන්න හදුවේ. හරි ගියේ නෑ. ලකුණු 3යි ඕන. පරාදේ. මොකක්ද ඔය පාල? කොහම ගැව්වොත් හොඳට දී. එකක් එන්නේ. හරි මැච් එක ඉවරයි. 4යි. මැච් එක ඉවරයි. ඔන්න බොයිස් මැච් එක ඉවරයි. විකට් 5කින් වින් කරා. සෙකන්ඩ් මැච් එකත් ඔන්න එහෙනම් T10 World Cup එකේ සෙකන්ඩ් මැච් එකත් වින් කරා විකට් 5කින්. කවුද man of the match? කවුද? මේක ස්කිප් කරමු. කුසල් පෙරේරානේ. ඔල්ලන්නේ. කුසල් පෙරේරා man of the match වුණා එහෙනම්. හරි. මේ විදිහට බලා ගන්න පුළුවන් ස්කෝර් කාඩ් එක. ඉතින් අද වීඩියෝ හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝවට ලයික් එකක් දාන්න. channel එකේ සබ් ලා නැහැ ඒකින්ද subscribe කරලා පොඩි help එකක් දෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. අපි World Cup 3 වෙනි මැච් එකෙන් අපි හම්බෙමු. එහෙනම් හැම කෙනෙක්ටම සුබ දවසක්. ගිහින් එන්න.